මෙතන තියෙන රබර් බෑන්ඩ් 1000ක් අද මම මේ රබර් බෑන්ඩ් 1000ම එකටම උනන්න තමයි යන්නේ. තව ඉතින් මට මේ අතර චැලෙන්ජස් තුනකුත් කරන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි අද වීඩියෝ එක ඔයාලා කවුරුත් දන්න මිනි චක්ෂණොක් ඉන්නවා. ඒ හින්දා ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක වෙනකම් බලන්න. අද වීඩියෝ එක ඔයාලා හිතන්නවත් නැති විදිය වෙනස්ම වීඩියෝ එකක් වෙයි. හෙලෝ. මේ මිනි කැප්ෂන්ද? මේ දිනා ඉතින් අපේ රබර් බෑන්ඩ් 1000 දැන් ඉතින් මේ සේරම තමයි එකට අමුණන්න ඕනේ. මං ඉතින් ඔය පේන විදිහට තමයි රබර් බෑන්ඩ් ටික එකට අමුණන්නේ. ඕගොල්ලන්ට ඉතින් මෙතනින් ස්ටොප් වොච් එක පේනවා. එහෙනම් ඉතින් පටන් ගමු. ඕන් එහෙනම් ආයෙ දැම්මා. හරි පටන් ගත්තා. අපි දැන් ඉතින් අපේ පළවෙනි චැලෙන්ජ් එක කරමු. අපේ ඉතින් පළවෙනි චැලෙන්ජ් එක තමයි චිත්‍රයක් හදන එක මේ රබර් බෑන්ඩ් වලින්. ඔය ඉතින් රබර් බෑන්ඩ් වලින් මේ චිත්‍රයක් තමයි ඉතින් බිම හදන්නේ. එහෙනම් ඉතින් හදමු. ගයිස් ඉතින් මම මේ චැලෙන්ජ් එකට ඕන වෙන චිත්‍ර ඉල්ල ගත්ත අපේ චෙෆ්ට කියලා. ඕගොල්ලෝ ඉතින් දන්නවා ඇති අපේ කලින් වීඩියෝ වල හිටියනේ ඉතින් අපේ චෙෆ්. ඉතින් එයා අපිට දීලා තියෙන්නේ මෙන්න මේ චිත්‍ර තමයි අඳින්න කියලා. තේරෙනවද? හරි ඉතින් අමාරු එකක් තමයි දීලා දෙන්නේ. බලමු ඉතින් පුළුවන් වේද කියලා. හරි ඉතින් ඕගොල්ලෝ දකින්න ඉතින් මම රබර් බෑන්ඩ් වලින් බිම හදලා තියෙනවා. ඒකට ඉතින් 10න් කීයක් රේට් කරන්න පුළුවන්ද කියලා බලලා හින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම හරි ඉතින් ලස්සන වන්නද චැලෙන්ජස් කම්ප්ලීට්. අදත් ඉතින් වෙනදා වගේම කොමඩු කනවා කියලා කරන්න තිබ්බා. කරන්න විදිහක් නැහැ. තාපර ගාලා වීඩියෝ ක්ලිප් එකක් උනේ බෑ කියලා බජට් එකක් ඉදන් කරන්න. anyway ඉතින් ඊට පස්සේ ඉතින් මං ආයෙත් කරේ රබර් බෑන්ඩ් ටික අමුණප එක. ගයිස් ඉතින් දැන් මං ටිකක් භාගයක් නෑ භාගයට වඩා චුට්ටක් අඩුවෙන් කරා. පට්ට දීගයි ඉන්නව වෙන්නන්න ඕගන්න. තව හෙන ගොඩක් තියෙනවා. ඒ සේරම දැම්මට පස්සේ මේ කොච්චර දික්කයි දන්නේ නැහැ බලමු. ඉතින් ඉතින් විරණකම් බලන්න. අපි දැන් අපේ දෙවෙනි චැලෙන්ජ් එක කරමු. ඉතින් අපේ දෙවෙනි චැලෙන්ජ් එක තමයි බ්‍රේව්ලි ගෝස් කියලා මේ රබර් බෑන්ඩ් වලින් හදන එක. එහෙනම් ඉතින් let's go. ගයිස් ඉතින් මං හිතුවා මගේ හැම වීඩියෝ එකම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා. ඉතින් මං අද වීඩියෝ එකෙන් අහන ප්‍රශ්නේ තමයි ඕගොල්ලෝ කවුරුත් දන්න අපේ චෙෆ් මට වෙන නෑදෑකම මොකද්ද කියලා. අනිවාර්යෙන් ඉතින් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න. හරියටම කමෙන්ට් කරන කෙනාගේ කමෙන්ට් එක මං ඊළඟ වීඩියෝ එකේ වෙන්නනවා. එහෙනම් ඉතින් කමෙන්ට් කරලා යන්න. ගයිස් මං දැන් මේ චැප්ටර් එක කෝල් එකක් ගන්න තමයි යන්නේ. බලමු ඉතින් ආන්සර් කරලා කියලා. පස්සේ වෙලාව කරන් බලමු ආන්සර් කරලා ඉන්න. මම එහෙම හෙට හරි පස්සේ වෙලාව බලලා පෙන්නන්න. ගයිස් දැන් පැය එකයි විනාඩි 5ක් තිස්සේ මේව අමුණනවා. තාම නම් මෙච්චරයි කරගන්න පුළුවන් උනේ. අපිට තාම මෙච්චරම්ම තියෙනවා අරකට සෙට් කරන්න. ගයිස් ඉතින් දැන් වෙලාවත් ඇවිල්ලා 11යි කාලයි වෙනවනේ. රෑ 11යි කාලයි තාම ඉතින් මේක අමුණනවා තමයි. ගයිස් දැන් අපේ අන්තිම රබර් බෑන්ඩ් එක තමයි තියෙන්නේ ඉතින් දාන්න. එහෙනම් ඉතින් දාමු. මේක දාමු කිව්වට මේක දාලා ගැට ගන්න තමයි තියෙන්නේ නැත්නම් ඉතින් එහෙනවනේ. 3 2 1 හරි එහෙනම් අපි දින්නා. ෆයිනලි අපි ඉතින් මේක දින්නා. මේක වේ පට්ට දිගයි මම ඕගලන්ට හෙට පෙන්නන්නම් මේක. දැන් වෙලාව 12:16යි. එනවා ඇති. කොහොම හරි ඉතින් මට මේ සේරම ටික අමුණන්න ගිහින් තියෙන වෙලාව පැය එකයි විනාඩි 48ක් වෙනවා. 48යි තප්පර 11ක්. ගයිස් ඉතින් අපි අරන් බලමු දැන් මිනි කැප්ෂන්ට කෝල් එකක් දැන් උබේ. හෙලෝ. හෙලෝ. මේ මිනි කැප්ෂන්ද? මන් තමයි අර රොකට් එකක් හැදුවේ මතකද? මම නම් මතකේ නෑ. මතකයි කියලා හදලා තිබ්බා. ඉතින් කියන්න. මම මේ රබර් බෑන්ඩ් වලින් චැලෙන්ජ් එකක් වගේ කරනවා. ඔයාලට කියන්න පුළුවන් නිකන් මොකක් හරි චැලෙන්ජ් එකක් වීඩියෝ ක්ලිප් ඕනේ නැහැ. හරි මේ කෝල් එකේදී හරි. දැන් නම් මම ලයිව් කරන ගමන් ඉන්නේ හරිද ඔයාට වෙනදා ගන්නවා? හා වෙනදා ගන්නවා.